හරි. අපි එහෙනම් ක්ලාස් එක පටන් ගමු. රයිට් එහෙනම් හැමෝටම ආයුබෝවන් අනිවාර්ය වුණාකම්. வணக்கம் சார். පුතේ ලොකු පුතේ මොකද්ද ඔයාගේ කොබලන් ලොකු පුතේ? ඕක මොකද්ද? පැටියෝ ඔයාලට පොත් දෙයක් ඕනේ නෑ දරුවෝ. මේ ඉස්කෝලේකද වාගේ? මේ ඉස්කෝලේකද වාගේ? කොබලන්. හරි මේක ලියමු. පුතේ මේ පොතක් ඕනේ වෙන්නේ. මේක ඕනේ නෑ ඔයාලට. මේක ලියමු ඈ. මේක විතර අරගෙන යන්න. පොත් දෙයක් ඕනේ අපිට. එකක් ඇති. ග්‍රේඩ් 3 නේ ඔයා. ආරජාවේ කියන්නේ. ඔයාගේ ගන්නේ. ඔයා ග්‍රේඩ් 3 නේ? නෑ 3. ඔව් පුතේ. ඉමුකේ. Saya homework එකක් දුන්නා. homework එක. දුවන මම බැලුවා නේද ඔයාගේ හෝම්වර්ක් ටික උදේ. මම උදේ saya හෝම්වර්ක් කිව්වනේ ටික කරලා ඉවර වෙලේ මට කියලා. ඔව් ඒවල තිබ්බ නේද? ඒවල තිබ්බ නේද? ඔව් සර්. ඒක මම බලලා තිබ්බනේ ඔයාගේ හෝම්වර්ක් ටික. ඔව්. ඔව් බලලා තිබ්බ මම ඒ ටික. ඔව්. දැන් බලමු. ස්කූලින් දෙන හෝම්වර්ක් ටික බලමුනේ. බලමු මේකෙන් බලමු. දෙන හෝම්වර්ක් ටික බලන්න. අකුරු. මුල. කෝ ලියලා තියෙනවා. දැන් I තා කාලයේ නූලහ. ඇමිල් ලේසිද? ආරයිද? හොඳයි.
කියලා බලන්න ඕන දීපුවනේ. හරි. grade 5 කට්ටිය පුතේ පොත ගන්න. අරගෙන ඔයාලා ලියා ගන්න පුතේ මේ පාඩම පුතේ කරාද? මේක කරාද? මේක කරාද? නෑනේ. හරි. පුතේ ඊට කලින් ඔයාලා කරන්න පිටුව අංක පෙරලා ගන්න. මෙච්චර යන්නේ. මුල කරලි මොනේ. පුතේ grade 5 කට්ටිය මෙන්න homework ටික කරලා නැහැ. පුතේ පෙරලා ගන්න පිටුව අංක 16 grade 5 කට්ටිය 16 පෙරලා ගන්න. 16 16 පටන් ගන්න කරන්න ක්‍රියාකාරකම 1 මේක ඒක ඔයාලත් කරමු. මේක 19 පළවෙනි පිටුව අංක 19 මේක ඔයාට දෙමළ අකුරු පුළුවන්ද? දෙමළ අකුරු දැයිද? දෙමළ අකුරු ලියන්න පුතේ. බලා ගන්න. පුතේ මේ තියෙන පළවෙනි අකුර අයන්න. සිංහලෙන් අයන්න. දෙමළෙන් ලියන්නේ කෝලයක් ගත්තා. රවුමක් ආව මෙතෙන්ට. කාට කිය? පහළට. හරි. මෙහෙම බෝලයක් ගත්තා. රවුමක් ආව මෙතෙන්ට. ඉස්සරහට ගියා. මේ බෝලයක් ගත්තා. මෙතෙන් කාට ගියා? බෝලයක් ගත්තා. එතෙන්ට පිටුව අංක කීයද? පුතේ 16 පුතේ 16 එක මේ පේලිය පුතේ මේකත් ලියන්න ඕනේ මේකත් ලියන්න මේ අකුරු පේලිය මේකේ ඉලුකී හරිද ලියන්න කරනවා මෙයා මේ චෛන දන්නවා ඔය කියවන්නේ චෛන අකුරු මේක කෙල්ලේ මොකද්ද පෙරලන් ඉන්නේ මේක මේ පිල්ල මොකද්ද එල පිල්ල එල පිල්ල මේ අකුර මොකද්ද ක එහෙනම් කා ආවෙන්න මේ අකුර මොකද්ද ඩාව මේ පිල්ල මොකද්ද එල පිල්ල මොකද
ච කියන්නත් පුළුවන්. ච කියන්නත් පුළුවන්. ය පැනලින් පැන. මෙයා ඥා. අපඩ පුතේ ඉවරද කරලා? trouser, හරි. අපි නම් බලමුනේ. පුතේ බලන්න පළවෙනි එක. මොකක්ද අකුර පුතේ? ආ හා හා. දෙවෙනි එක නා. දන්තජ නා. තුන්වෙනි එක ra, රා. හතරවෙනි එක සා චා. දෙකම හරි. cha, සා කියන්නත් පුළුවන් චා කියන්නත් පුළුවන්. පහ තා ඩා. ට ඩ. දෙකම හරි. තා ඩා. හය මොනලාද? la, දන්තජලා. danjajala, ඔව් දන්තජලා. පහ sorry හත va, වා. අට nya, ඥා. නවය මා. ma, 10 නා. dan, na, දන්තජනා. danta, දන්තජනා. හරි. දැන් කරන්න දෙවෙනි ප්‍රශ්නේ. ඔය ප්‍රශ්නේ. ඔව්. යි.
ඉවරයි සර්. හරි. බිඳුව. ඔක්කොම දැන් මම ටික දෙන්නේ. යන්න කියලා වඩින්න. ආලියන්නේ මෙයාටම පුංචි කෑල්ලක් දාන්න තමයි. බලන්නනේ. මෙයාට කෑල්ලක් දෙන්න ආවෙ. දෙසීනේ. හරි ඉවරයිද? ඔව් සර්. ඔමින් පස්සේ කරන්න. ඉවර කරන්න. හරි. බලන්න එක. එක මොකද්ද? මූර්ධජ ඊ නී. මූර්ධජ නී. එක. දෙක මූර්ධජ ලී. තුන එහා පැත්ත. ඊ යී යනු පුතේ. එහෙම. ජී. හතර ත්‍රී. පහ මොකද්ද සර් හතර කිව්වේ? හතර రీ. පහති පහති නැත්නම් දී දෙකම හරි. හය री දී. මේක ය නෙමෙයි
මේ මේක. ඩී නෙමෙයි නි. අර නහයි කියන්නේ ඒක. එහෙම ලිව්වොත් පුතේ ඩී වෙන්නේ. මේ ඩී නේ. ඉරක් නෑ අරයාගේ නේ. ඉරක් නෑ. 7 Ni. ñi ñ ñi ñi 8 ට්‍රී Ti. 9 Mudjali. මූර්ධජලී 10 දන්තජනී Sanya. සංඥකයි සංඥක නෙතුම් ලියන ඉන රාසගේ හැමදාම කැමරාව ඔෆ් කරනවා. හරි. දැන් 3 කරන්න. තුන්වෙනි එක. Equalizer. හරි පුතේ. पैकेज संपूर्ण අද ඔය ටික කරුමේ ලේසි අකුරුම් කරු සම්පූර්ණයෙන් අර හෝම්වර්ක් දෙන්නක් තියෙනවනේ අ ඊ ඌ වෙද්දි ඒ වෙද්දි
හයි. හක් තියෙනවා. ආ. මිනිහා ඌ බෝලයක් ගත්තා. පත්‍රේ ඇතින්ද ඌත් ලියන්න. බෝලයක් ගත්තා. මෙහෙම ලිව්වොත් ලියන්නේ පුතේ. ඉතින් මෙහෙම කෑල්ලක් දැම්ම ඌ වෙනවා. ලියන්න ලියලා බෝල් එකත් අරගෙන හරි තේරෙන්නේ නේද කරලා? Sir. හරි බලන්න. එක කි කි හරි දාගන්න ඕන. නැත්තම් ලියා ගන්න. දෙමළ පුරහන්. එක දෙක සි එක තුන දන්තජ නී. ඉතින් එක්ක මෙයා ලියන්නත් පුළුවන් නැත්නම් මෙයා ලියන්නත් පුළුවන්. දෙකම හරි. හතර Dantali. දන්තජ ලී. පහ Ni. මී. හය යා. Ya. හත Ra. අට Da. ඩා. නවය Na. වෘද්ධජ නා. 10 Mudaka. La. මෙයා එන්නත් පුළුවන් මෙයා එන්නත් පුළුවන් 11 Vi. වී 12 Pi. පී 13 Pi. Mudakali. මේ දෙකම එන්න පුළුවන් නී Ni. හදාගන්න වැඩක් තියෙනවා ඔක්කොම කොහොමත් හරියන්න ඕනේ තමයි දිගටම ක්ලාස් එකත් ආවනේ නේද
හෙම්බිරිස්සාවද ඒත් ගන්න නැත්නම් වැඩි වෙයි වට. කවද්ද බර්ත්ඩේ එක? අපි homework දෙනවද? මොකද්ද? homework හෝම්වර්ක් බලමු නේද? ඉස්සරට දෙන්න දෙයක් නෑ ඔයාලට. තා පොඩ්ඩයි තියෙන්නේ. හෝම්වර්ක් දෙන්න දෙයක් නෑ ඔයාලට. කේක් ගේන්න හොඳේ. 8 වෙනි කවද්ද? අද 3යිනේ. 4 5 6 7 8 ෆ්‍රයිඩේ. මට පය කේක් එක ලයින් කරලා තියන්න. 8 වෙනිදා කේක් කපලා මයි කෑල්ල ෆ්‍රිජ් එකට දාලා තියන්න. ඊට සන්ඩේ මෙහෙට අරන් එන්න. මේ කපන්න ඕනේ. කපලා මගේ පංගුව අරන් එන්න මට. ඔව් ගේ එන්න එපා හොඳේ කේක් නුද මයි පංගුව නැතුව. ගන්න නෑ ක්ලාස් එකට. ඔයකවත් තියෙන්නේ. ඉවරයිනේ. අනේ දෙයියනේ. මට උපන්දින නම් කියන්න එපා ලේසි කොහොමද මම අනිවාර්යෙන් කේක් ගේන්න කියනවා. දැක්කද ඉනුකිට අග්ගල මූණ වහගත්ත මෙහෙම. කේක් ගේන්න වෙයි කියලා. අපටියා. චා ලස්සන ඔච්චක් තියෙනවා ඉනුකි. අස්සක් තියෙනවනේ. ඒක තව කල් තියෙනවා. ආ? මගේ බර්ත්ඩේ එක තව කල් තියෙනවා. කවද්ද බර්ත්ඩේ එක වාගේ? සැප්තැම්බර්. සැප්තැම්බර්. එන ලොකුරම කේක් එක සමරමු හොඳේ කේක් එක කපමු ලොකුවටම. ආද? ආද? ඉනුකි? ඔන්ලයින් එක. ඔන් ෆිසිකල් එන්නේ දාට කේක් කපමු මෙහෙ අපි. අනේ මට තියෙනවා. නෑ නෑ මේ කේක් එක කපමු අපි ඔක්කොලාම විතරලා. ඉනුකි ඔව් හොඳේ. දැන් ඕගස්ට් වල ලියනවනේ එක්සෑම් 30 ලියනවනේ. ඒතකොට ඒ විදිහට සැප්තැම්බර් වල මාක්ස් එනවා. මං ගොඩ එන. නියමයි ඈ. බර්ත්ඩේ ප්‍රසන්ට් එකයි අර එක්සෑම් පාස් වෙච්ච ඉවසලා දෙකම හම්බ වෙනවා. හා? කද? අනුවට අඩු වුණොත් 90 අයියේ. දෙසීයෙන් ගන්න ඕනේ පේපර් එකේ ලකුණු පාස් වෙන ප්‍රමාණයක් තියෙනවා. 90 මොකද ඊයා? 200න් හම්බෙන්නේ. 200න් 150ක් 160ක් එහෙම ගන්න ඕනේ. අපිට දෙන්නේ 180. ආ? අපිට දෙන්නේ 180. 180 මොකක්ද ඉස්කෝලේ? ඉෂාකද? 180න් හෝ 200. 200න් දෙන්නේ නැහැ කොහොමද? 200න් බලන්නේ. 180න් බලන්නෙත් නේ සමහරක් වෙලාවට. එච්චර වැඩි බලන්නේ. ඒක ගොඩක් බලන්නේ 180. 180න් බලන්නේ පුතේ ශිෂ්‍යත්වයේ නෙමෙයි. ශිෂ්‍යත්වයේ නෙමෙයි. ඉස්කෝලේට ගද්දි ඉස්කෝලෙන් බලනවා අයම. දැන් ශිෂ්‍යත්වයේ පාස් දැන් එහෙම ගන්නකො. දැන් ඔයා ඉතින් කොළඹ දිස්ත්‍රික්කයේනේ. ඒක කොළඹ දිස්ත්‍රික්කයේ ලකුණු ප්‍රමාණය බලන 160 165 180 බලන ඉස්කෝලේ ඔයාලගේ. ඉස්කෝල් ග්‍රේඩ් 6 ක්ලාස් එක ගන්නකොට ශිෂ්‍යත්වයෙන් තෝරලා ගන්න. පාස් වෙන්නත් ඕන ශිෂ්‍යත්වයෙන්. ආ? සෑම්මයි තාත්තයි කිව්වා ඉස්කෝලෙන් දෙන්නේ 200න් ඉහළ කියලා. 200න් ඉහළ? ඒක ඉවර තේරුන්නේ අපේ තාත්තට අම්මට වැරදිලා 200න් කියලා කිව්වේ. ඉතින් 200ම ගන්න පුළුවන් නේ ගන්න. අයිනුකි 200ම ගන්න බැයිද? 200ම ගන්න බැයිද? ගන්න නැහැ. පුළුවන් ගන්න කියන්නේ ඇයි පුළුවන් නේ ගන්න. මයි තාත්තේ ඔයාලා ක්ලාස් දානවා නම් පුළුවන්. ඔව්. අපනවා. මේ 200ම ගන්න පුළුවන් නේ. ආ? පුළුවන් නේද? පුළුවන් නේ. ඉතින් අම්මත් දක්ෂයි. නේද? තාත්තත් දක්ෂයි. දුව තවත් දක්ෂ වෙන්න එපා. අයිනුකි
එතන අම්මගේ මොලේ තව වාට තියෙනවා. තාත්තගේ මොලේ තවත් තියෙනවා. මොලේ ඩබල් වෙනවා. 200ම ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙමනේ? එහෙමනේ? එහෙම තමයි වෙන්න ඕනේ කොහොමද? එහෙනම් ෆුල් මාක්ස් ගන්න try කරන ඔක්කොලාටම පුළුවන්. ඔක්කොම පුළුවන්. වැඩිකමක් නෑ හැමෝම මහන්සි වෙන්න. මොකද මුතු ඔයාලගේ ඉෂත් එක්සෑම් එක පාස් වෙන එක හොඳයි. ඔයාලට සල්ලි හම්බ වෙනවා. එහෙමයිනේ. ඔයාලට ශිෂ්ටාචාරයක් හම්බ වෙනවා මේ රජේ. ශිෂ්‍යත්වයේ පාස් කට්ටියට. වගේම අපි මිස් කිව්වා මේ ශාක් ඉස්කෝලේ අනුන ඉස්කෝලේ දැන් විභාගේ කරන ටර්ම් ටෙස්ට් එකට ෆයිට් වෙනවා කියලා. හා? ෆයිට් වෙනවා කියලා කිව්වා විද්‍යාලයත් එක්ක. තේරුණේ පුතේ? දැන් ශිෂ්‍යත් ඒ කියන්නේ අපේ මිස් කිව්වා හ්ම්. අපේ ටීචර් කිව්වා මේ අපේ ඉස්කෝලේ ශාක විද්‍යාලයේ අනුන විද්‍යාලයේ ශිෂ්‍යත්වයේ වෙන්නේ ෆයිට් එකක් කරනවා කියලා. ඔව්. දින්න කට්ටිය මොනවද හම්බෙන්නේ? එහෙම කිව්වේ නැද්ද? හරි. මේ වෙදස්සුයි සර්ටිෆිකේට්කුයි කප්සුයි දෙමක් විතරයි දන්නේ. මොකද්ද? අපිට නම් දෙන්නේ වෙදස්සුයි කප්සුයි සර්ටිෆිකේට් වගේ තමයි අපිට දෙන්නේ. හරි. නුවර රොයල්ගේ නුවර රොයල්ගේද? කොළඹ රොයල්ගේ. දෙසියේ අනේ දෙයියනේ. හොඳටම අඩුයි. හරි. මේ එහෙනම් හැමෝටම එකක් දෙන්නම් හෝම්වර්ක් කරන් ඉන්න එකක් දෙන්නම් කරන් ඉන්න. හරිද? ග්‍රේඩ් 5 කට්ටිය පුතේ කරගෙන එන්න 17 පිටුවේ පළවෙනි ප්‍රශ්නේ. 17 පළවෙනි එක. ග්‍රේඩ් 5 කට්ටිය. ග්‍රේඩ් 3 කට්ටිය කරගෙන එන්න 20 පිටුවේ පළවෙනි එක. මාක් කරගන්න. මාක් කරගන්න. අට හෝම්වර්ක් දෙක දෙන්න කරගෙන දෙන්නයි. ඔක හෝම්වර්ක් ලියාගෙන ඉන්න. පුතේ මෙයා මෙහිම ගොඩක් උස්සන්න එපා. මේ මගේ උඩරයිට් නෑ නේද? උඩරයිට් නෑනේ. මනම් වැරදි. මේ ඉතින් ගිහින් තපර මකන්නේ. කල කරන්න. එහෙම බෝලයක් ගත්තා. මෙච්චරයි එන්නේ මේ. මෙච්චරයි නේ. මෙහෙ එන්න බෑ. මේ මෙහෙ වගේ මේ මෙහෙ එන්න බඩ මේ. මෙහෙ වෙන්න බෑ පුතේ. මෙච්චරයි එන්නේ. කොම්ම කන්නේ. අපර හදන්න තව පාරක්. මෙහෙ යන්න. මෙච්චරයි එන්නේ. අපි නෝමි හරියරනේ. අපි හරි ඉනු පුතේ මාක් කරගන්න පිටු අංකේ ඉනු කී පිටු මාක් කරගන්න මෙතුම් මට ඔන්ලයින් කට්ටිය කරලා WhatsApp කරන්න අනිත් අය ගේන්න දිහාට බලන්න හරි පුතේ රයිට් එහෙනම් ක්ලාස් එකට කරමුනේ හරි හැමෝටම ආයුබෝවන් අනිවාර්යයෙන්ම වණක්කම් මෙතුම් ක්ලාස් එකෙන් ගිහිල්ලා ඉවරයි වණක්කම් සර්. වණක්කම් පුතේ බයි සර්. බයි පුතේ නම්බර් 3 කෙක් ගේන්න